Good morning, Madara. Welcome to the second episode of our success stories. So, first of all, I want to tell you the reason that I have taken you for my second episode is you're the very first individual that I have done individual sessions, and I have seen Mama Dakala Tiyanama ඔයාගේ සක්සස් එක ඒ වගේම ඔයා කොච්චර දුරට ඔයා ඩෙඩිකේට් කරාද ඔයා විභාග කරන කාලෙදී සෝ ඒ නිසා මම හිතුවා ඔයාගේ අත්දැකීමුත් බෙදාගත්තොත් අපේ නර්සස්ලට ඒ වගේම හෙල්ත් කෙයාර් ප්‍රොෆෙෂනල්ස්ලට ඒක උදව්වක් වෙයි කියලා. ඉතින් මදාර පළවෙනියටම මම ඔයාගෙන් අහන්නේ දැන් ඔයා ඉන්ටර්නැෂනල් නර්ස් කෙනෙක්. ඉන්ටර්නැෂනල් නර්ස් කෙනෙක් විදිහට ඔයාට මොනාද හිතෙන්නේ? ඔයාට මොනවාද තියෙන වෙනස්කම් ඉන්ටර්නැෂනල් නර්ස් කෙනෙක් වුණාම පොඩ්ඩක් ඔයාගේ දැන් ඉන්න තත්ත්වය ගැන චුට්ටක් අපි එක්ස්ප්ලেইন කරමුකෝ. Good morning, madam. Thank you, mama. මේ එපිසෝඩ් එකට තෝරාගත්තට මට මැඩම්ගේ ප්‍රශ්නට උත්තර දෙන්න කලින් මම චුට්ටක් කියනවා. කියන්නේ මට මැඩම්ව හම්බෙන්නේ ගොඩක් හම්බෙන්. ඒ කියන්නේ මැඩම් හම්බෙන්න කලින් මම මැඩම් එහෙම ප්‍රසිද්ධ ක්ලාස් කරන OET කරන අය අතර ප්‍රසිද්ධ කෙනෙක් කියලා පොඩ්ඩක්වත් දැනගෙන හිටියේ නෑ. මට මැඩම්ගේ නම්බර එක ලැබෙන්නෙත් අහම්බෙන්. මම OET කරනවා කියලා තීරණය කරන්නෙත් අහම්බෙන්. ඒ කියන්නේ මම ලංකාව දාලා මම මෙහෙ එනවා කියලා එහෙම ලොකුවට තීරණය කළා තිබුණේ නැහැ. මට නිකන් try කරලා බලන්න වගේ තමයි මුලින්ම ඕන වුණේ. ඊට පස්සේ අපි papers class පටන් අරගෙන papers කීපයක් කරනකොට මට හිතුණා මේක අමාරුයි තමයි. ඒ වුණාට නිකන් ආසාවක් තිබ්බත් කරලා බලන්න ඕනේ එහෙම කියලා. ඊට පස්සේ මම දැනට මට හිතෙන දේ කියලා කිව්වොත් ඒ කියන්නේ නර්ස් කෙනෙක් කියන චරිතෙට කියන්න කලින් මම ඒ කියන්නේ මේ වගේ රටකට එන්න ලැබුණ එක ගැන විස්තරය කිව්වොත් ඒ කියන්නේ නර්ස් කෙනෙක් විදියට මෙහෙම ආවේ නැත්තම් සමහර විට මම ඒ කියන්නේ කෙයා ගිවිං වගේ පෝස්ට් එකකට එන්න බැරි වෙන්න තිබ්බා. ඒ කියන්නේ මනි ප්‍රොබ්ලම් එච්චර ගාණක් ඉන්වෙස්ට් කරන්න ඒ වගේ බැරි වෙන නිසා. එතකොට නර්ස් කෙනෙක් විදියට දැන් නර්ස් කෙනෙක් විදියට හරි මේ රටේ ගෙවන ජීවිතය ගැන මම ගොඩාක් සතුටුයි. ඒ කියන්නේ මට ඒ කියන්නේ මේ තමයි මම ආස ජීවිතේ. මට කැමති අඳුමක් ඇඳලා මට කැමති විදියට නිදහසේ මම කියනවා නම් මම මගේ වාහනයක් ඩ්‍රයිව් කරගෙන වැඩට යනවා නම් මට ආස විදියට මම ජිම් එකකට මොනවා හරි කියන්නේ මට ආස විදියට ජීවත් වෙන්න අවස්ථාවක් ලැබුණේ මෙහෙට ආපු නිසා. එතකොට මම ඒ ජීවිතේ ගොඩක් එන්ජොයි කරනවා. එතකොට මම ඊටත් වැඩිය ගොඩාක් සතුටු වෙනවා මගේ බබා ඒ කියන්නේ එයාට කැමති ජීවිතේ ගෙවනවා. ඒ කියන්නේ අපිට කියන්නේ සල්ලි කියන කතාවටම වැඩිය එයාට ආස විදියට එයා ඉස්කෝලේ යන ආසාවෙන් එයා කියන්නේ දැන් ලංකාවේ හිටියානම් ආස වෙයිද කියලා දන්නේ නැහැ. දැන් එයා ඉස්කෝලේ ගිහිල්ලා ආවට පස්සේ ඊළඟ දවසේ ඉස්කෝලේ යනකම් ඉවසගෙන ඉන්න බෑ. දැන් තව how many hours තියනවද? දැන් වීකෙන්ඩ් එනවා එයි කියලා බයේ ඉන්නවා. ඒ වගේ අර ඉස්කෝලේ යන ගොඩක් ආසයි. කියන්නේ ඉස්කෝලේ යන යාට යාළුවෝ ඉන්නවා. යාට වෙනම ප්‍රෝග්‍රෑම් තියෙනවා. ස්විමින් ක්ලාස් එක විදිහේ. ඒ කියන්නේ අර සිස්ටම් එක වෙනස් නිසා ඒ කියන්නේ ගොඩක් සතුටින් තමයි ඉන්නේ. ඒ ජීවිතේ ගෙවන්න ලැබුණේ එක ගැන සතුටුයි ඉස්සෙල්ලම. ඒ කියන්නේ අපි කැමති විදියට කියලා ජීවත් වෙන්න. නර්ස් කෙනෙක් කියන කැරක්ටර් එක ගත්තහම ලංකාවේ ඉන්දියාවට වැඩිය මෙහෙ නර්ස් කෙනෙක් උන එකට වෙනසක් කියලා තියෙනවා නම් ඒ කියන්නේ මම ගොඩක් කැමති මෙහෙ අර හැමෝටම රෙස්පෙක්ට් කරන ක්‍රමයට. ඒ කියන්නේ වෝඩ් එකට අයිතිකාරයෙක් නැහැ, පේෂන්ට්ලට අයිතිකාරයෙක් නැහැ. හැමෝටම අර ඒ කියන්නේ හැමෝටම Tamanට ඕන රෙස්පෙක්ට් එක ලැබෙනවා. දැන් බෝඩ් එකට කන්සල්ටන්ට් ආවොත් අපි කොහොමද ඔයාට කොහොමද good morning කියලා අර ග්‍රීට් කරන විදියටම සමහරට ක්ලීන් කරන කෙනා එනකොටත් ඒ විදියටම අපි ග්‍රීට් කරනවා. යටත් ආදරෙන් කතා කරනවා, හක් කරනවා. ඒ වගේ අර ඒ කියන්නේ තමන්ගේ ජොබ් වලට ගැලපෙන විදියට සැලරි ලැබෙනවා. අපි රෙස්පෙක්ට් කරනවා. ඒනට හැමෝටම තමන්ට කියලා අර රෙස්පෙක්ට් කරලා ඒ ඉන්න විදියට සතුටුයි. එතකොට අර ඩියුටි කරන පීරියඩ් එකේ ලංකාවේදී වගේ ලොකු ස්ට්‍රෙස් එකක් නැහැ. අපි ෂෝට් ස්ටාෆ් වෙන වෙලාවල් තියෙනවා. ඒ වුණාට එයාලගේ ඒ වෙනුවට ඇරේන්ජ්මන්ට්ස් තියෙනවා. අපි වෝඩ් එකේ ස්ටාෆ් නැති වුණත් ඒ වෙනුවට ඒජන්සි නර්ස් හරි මොනවා හරි
කියන්නේ ෂෝට් ස්ටාෆ් විදියට වැඩ කරගෙන යන්න වෙන්නේ කොහෙන් හරි කවුරුම හරි දීලා. ඒ කියන්නේ එච්චර ලොකු ස්ට්‍රෙස් එකක් නෑ. එතකොට මට පැය සතියකට වැඩ කරන්න තියෙන පැය ගාන ගත්තොත් අපි කියමු පැය 12 3ක් දවස් 3ක් 3ක් 4ක් වගේ තමයි උපරිම වැඩ කරන්න තියෙන්නේ. එතකොට අර සතියෙම උදේ ඉඳලා නැගිටගෙන වැඩට යනවා කියන ස්ට්‍රෙස් එක නෑ. අපිට බබා එක්ක ඉන්න මොනවා හරි වෙන මොනවා හරි කරනවා නම් කියන්නේ ඕන දෙයකට ටයිම් තියෙනවා. ඇත්තටම ඕන වෙන මොනවා හරි ජොබ් එකක් කරන්න ඕන නම් ඒ මොනවා හරි කරන්න ඕන ටයිම් තියෙනවා. ඒ කියන්නේ කම්ප්ලීට් හැමදාම ඒ කියන්නේ බස් එකේ ගිහිල්ලා හැමදාම වැඩ කරනවා කියලා එහෙම නෑ. යවස් ගන්න කරන්න එච්චර අමාරු නෑ. ඊට පස්සේ වැඩ කරන තැනින් ලැබෙන සපෝට් එක අර ගෲප් එකක් විදියට එකතු වෙලා කියන්නේ පුංචි මොනවා හරි අපි පේෂන්ට් කෙනෙක්ව රෙසිසිටේට් කරලා එයාව ජීවත් වුණොත් හැමෝම එකතු වෙලා සෙලිබ්‍රේට් කරනවා. කියන්නේ පොඩි මොනවා හරි ගෙනල්ලා කෑම මොනවා හරි ගෙනල්ලා අර ඒ කියන්නේ ඒ ඉන්න ටයිම් පීරියඩ් එක හැමෝම ගොඩක් සතුටින් ඉන්නවා. කියන්නේ හැමෝම තමන්ගේ රෙස්පොන්සිබිලිටි හරියට කරන නිසා කියන්නේ මමත් කරනවා. මම බයයි නොකර ඉන්න. මම දන්නවා මං නොකර හිටියොත් එයාලට පේෂන්ට් කෙනෙක්ට හරි වෙන ස්ටාෆ් එකක කෙනෙක්ට හරි එයාලට කම්ප්ලේන් කරන්න හොඳ ප්‍රොසෙස් එක හරියට තියෙනවා. එයාලා කම්ප්ලේන් කරනවා කියලා දන්නවා. ඒ නිසා මම දන්නවා කියන්නේ මම හරියටම මට එනකොට එයාලා දීපු පොලිසි එකේ විදියට මම වැඩ කරන්න ඕනේ කියලා දන්නවා. එතකොට ස්ටාෆ් එකේ හැම කෙනෙක්ම අපි කියමු සපෝටිව් වර්කර් හරි ඩොක්ටර් හරි තෙරපිස්ට් කෙනෙක් හරි හැමෝම එයාලගේ රෝල් එක ඒ කියන්නේ හරියටම කරනවා. එයාලා ඒ කියන්නේ මතක් කරන්න ඕනේ නැහැ. නිකන් අමතක වුණොත් මිසක් කවුරුත් ඒ කියන්නේ නිග්ලෙක්ට් කරලා ඉන්නේ. ඒ නිසා වැඩ කරන්න ගොඩාක් ලේසි. එතකොට අපි කියමු ඒ වගේම ඔය ට්‍රේනින්ග්ස් වගේ ගත්තොත් එහෙම එයාලා හැමෝමම ට්‍රේන් කරනවා. එතකොට නර්ස් කෙනෙක්ට ට්‍රේනින් එකක් ඒ කියන්නේ නර්ස් කෙනෙක් කරන වැඩට අදාළව නර්ස්ව ට්‍රේන් කරනවා. එතකොට ජූනියර් ස්ටාෆ් ගත්තොත් එයාට ඕන විදියට එයාව ට්‍රේන් කරනවා. ඒ කියන්නේ අර රිසෝස්ෆුල් හැමෝම රිසෝස්ෆුල් විදියට කරන්න තමයි try කරන්නේ. ඒ කියන්නේ මට මම දැනගන්න ඕන දැනුම මට හැම විදියකින්ම දීලා ඒ කියන්නේ අපි ගත්තොත් ලංකාවේදී අපි මුලින්ම පටන් ගන්නකොට අපිට ලැබුණු සපෝට් එකට වැඩිය දැන් අපි මෙහි මුලදී පටන් ගන්නකොට හැම පැත්තෙම ලොකු සපෝට් එකක් ලැබුණා. මම ඒක මුල ඉඳලම කිව්වොත් අපි දැන් අර NHS එකට එන්න අපි ඒ process එක පටන් අරගෙන මෙහෙට ඉන්ටර්විව් පාස් වෙලා එනවා කියලා තීරණය කරලා ඒ ඔක්කොම ටික කරගත්තට පස්සේ දැන් අපි සාමාන්‍ය වෙන ජොබ් එකකට ඇප්ලයි කරනවා තරම් මොකුත් එක්ස්පෙන්ස් එකක් යන්නේ නැහැ. වියදමක් මොනවත් යන්නේ නැහැ. අපි කියමු එයාලා ටිකට් බුක් කරන එක ඊට පස්සේ වීසා දාන එක හැම දෙයක්ම ඒ කියන්නේ මට කරන්න දෙයක් තිබුණේ නැහැ. කියන්නේ මම වියදමක් මොනවත් කරේ නැහැ. ඒවා ඒගොල්ලෝ බුක් කරලා කියන්නේ මට ටිකට් එක ඔන්ලයින් එවලා තිබ්බනම් මට ඒ ඔන්ලයින් ටිකට් එක පෙන්නලා එන්න විතරයි තිබ්බේ. එතකොට මෙහෙට මුලින්ම එනකොට ඇත්තටම මං මේ නොටින්හම් කියන ටවුන් එකේ කවුරුත් දැනගෙන හිටියේ නෑ. නර්ස් කෙනෙක් නෙමෙයි නිකන් වෙන මොකුත් ජොබ් එකක් කරන ස්ටුඩන්ට් කෙනෙක්වත් කිසිම කෙනෙක් මම දැනගෙන හිටියේ නෑ. මට නොටින්හම් සිලෙක්ට් කරගන්න කියලාත් නිකන් රොබින් හුඩ් දන්නවා නිකන් ඒ වගේ තමයි තිබ්බේ. දන්නවා කියලා කිසිම කෙනෙක් හිටියේ නෑ. ඊට පස්සේ වුණාට එයාපෝට් එකෙන් ඇවිල්ලා ටර්මිනල් එකෙන් බහිනකොටම ඒ කියන්නේ හොස්පිටල් එකෙන් ට්‍රස්ට් එකෙන් ට්‍රාන්ස්පෝර්ට් එකවල තිබ්බ මෙහෙට එන්න. ඊටසේ ඒ වගේ ලොකු සපෝට් එකක් හම්බුණා. මෙහෙට එනකොට ඒගොල්ලෝ හොස්පිටල් ඇකමඩේෂන් ලෑස්ති කරලා තිබ්බා. අපිට ඕන බේසික් දේවල් අපි කියමු කොට්ට ඒ වගේ හැම දෙයක්ම තිබ්බා. ඊළඟට දවස් දෙකකට විතර හරියන කැම්ප් බීම තිබ්බා. අපි ටිකක් එළියට ගිහිල්ලා ඒ කියන්නේ shops තියෙන තැන් හොයාගෙන ඒවා කරගන්නකම් ඒ වගේ ලොකු සපෝට් එකක් තිබ්බැවිල්ලා සතියක් විතර. ඒ කියන්නේ අපිව ඇලොකේට් කරලා තියෙනවානේ කවුරු හරි අපි කියමු එඩියුකේටර්ස් කවුරු හරි එයාලා අපිට shops තියෙන තැන් පවා ඔයාලට මේ විදිය දේවල් ඕන නම් මේ shops වල cheap විදියට තියෙනවා කියලා. කියන්නේ එච්චර ලොකු සපෝට් එකක් තිබ්බා. හැමතැනටම ගිහිල්ලා ඒවා පෙන්නලා කියන්නේ ඒ වගේ ඒක ගොඩාක් හෙල්ප්ෆුල් වුණා. ඇවිල්ලා අපි තැනක් හොයාගෙන සල්ලි ටිකක් හොයාගෙන අපිට ඕන දේවල් ගිහිල්ලා ගන්නකම් ඕන හැමදේම ලෑස්ති කරලා තිබ්බා.
ඒක ඒ කියන්නේ ඒකේ දුක පැත්තකුත් තිබුණා. අපි බබ්බාලව දාලා ඇවිල්ලා ඒ කියන්නේ මම අඳුරන කවුරුත් හිටියේ නෑ. මට එතකොට මම ඔක්කොම ඉන්දියන් අය තමයි හිටියේ. එක තමයි හිටියේ. එතකොට ඒ කියන්නේ ඒක කාටවත් වළක්වන්න බෑනේ. මට බබ්බා දාලා ඇවිල්ලා මට දැනෙන දුක ඒ වුණාට අර මෙයාලගේ පැත්තෙන් දෙන්න පුළුවන් හැම සපෝට් එකක්ම තිබ්බා. මම එතකොට සතුටින් හිටියා. මට ඒ කියන්නේ කමක් නෑ මං ආවට මං බබ්බාව ගෙන්න ගන්නවා. ඒ කියන්නේ තව වැඩි දවසක් නෑ ගෙන්න ගන්න පුළුවන් කියලා අර ඒ විදිය සතුටින් තිබුණා. එතකොට අර මුලින් ඉඳලම ලස්සනට පටන් අරගන්න පුළුවන් වුණා. එතකොට ඇවිල්ලා හොස්පිටල් ඇකොමඩේෂන් එකේ සතයක්වත් වියදම් කරන්නේ නැතුව මාස 3ක් ඉඳලා මම ගෙයක් හොයාගෙන මූව් වෙලා එයාලව ගෙන්න ගන්නකම් ඊට පස්සේ ඒ කියන්නේ ෆැමිලි ගෙන්න ගන්න කාලෙ වෙනකොට එයාලා ලෝන් එකක් මොනවා හරි දුන්නා. කියන්නේ වීසා දාන්න ටිකට් බුක් කරන්න ඕන ගාණක් ඒක. පස්සේ පඩියෙන් ටික ටික කැපුණා. නට ඒ වගේ ලොකු සපෝට් එකක් හැම පැත්තෙම තිබ්බා. ඒකට අපි පටන් ගන්නකොට හැම දෙයකටම අපි කියමු IV හරි අර NG ටියුබ් හරි whatever හැම අපි දැනගන්න ඕන හැම එකටම ට්‍රේන් කරා. කියන්නේ අපිට කියන්නේ ප්‍රොටෝකෝල් එකක් තියෙනවා. ඔයා මේ විදියට කරන්න කියලා අර නිශ්චිත ක්‍රමයක් තියෙනවා. ඒක මම මගේ සීනියර් කෙනෙක් මගේ එඩියුකේටර් කෙනෙක් මාව ඔබ්සර්ව් කරලා ඒ කියන්නේ මාව සයින් ඔෆ් කරන්න ඕනේ තමයි. ඒ වුණාට අර හැම දෙයකටම අර ප්‍රශ්නකටම උත්තරයක් තිබ්බා. සරලව හැමදේම මුල ඉඳලා කියලා දුන්නා. ඒ නිසා අර ලොකු අමාරුවක් නැතුව පටන් ගන්න පුළුවන් වුණා. ඒක මං හිතන්නේ සමහර විට ස්ටුඩන්ට් කෙනෙක් හරි වෙන පෝස්ට් එකකට හරි මෙහෙට එන කෙනෙක්ට ලැබෙන්නේ නැති සපෝට් එකක් වෙන්න පුළුවන්. ඒක ගොඩක් උදව්වක් වුණා. ඊට පස්සේ ඔව් ඒ වගේ ඒ කියන්නේ මේ ගෙවන ජීවිතය ගැන මං ගොඩාක් සතුටුයි. ඒ ජීවිතය ගෙවන්න ලැබුණේ ඒ කියන්නේ නර්ස් කෙනෙක් විදියට ආපු නිසා. සහ මං පෞද්ගලික විශ්වාස කරනවා මං ඒ කියන්නේ මම 10 පාරක් තව එක්සෑම් කරත් මම පාස් වෙන්නේ නැහැ. මම කොහොම හරි අර නිකන් දෛවය විසින් කොහොම හරි මැඩම්ව හම්බුන නිසා එතෙන්ට වැටුණා වගේ මට අනිවාර්යෙන් ඒක ඒ කියන්නේ අපි සමහර වෙලාවට කියනවනේ අපි අර බොයිෆ්‍රෙන්ඩ් හරි හස්බන්ඩ් හරි හම්බෙලා ජීවිතේම ගොඩ ගිහිල්ලා ඒ වගේ වෙනවා වගේ තමයි මට අර මැඩම්ව අහම්බෙන් හම්බෙලා ඒ කියන්නේ හැමදේම වෙනස් වෙලා මේ එතෙන්ට එන්න පුළුවන් වුණේ මැඩම් හම්බුන නිසා තමයි කියලා මම ඒත් හැමතිස්සෙම හිතනවා මම ඒ කියන්නේ මොනවා හරි දුක හිතෙන දෙයක් වුණත් එච්චර මං ලකී නෑ මේ වගේ හොඳ දේවලුත් වෙලා තියෙනවා නේද කියලා right. හිතෙනවා. මදාරා දැන් ඔයා කිව්වා වගේ ඇත්තටම ඔය ජීවිතේට ඒ කියන්නේ ලස්සනට ජීවත් වෙන්න අපිට හැමදේම ඒ කියන්නේ දැන් ලංකාවේ තියෙන සමහර issues උත් එක්ක financially සමහර වෙලාවට අපිට ප්‍රශ්න එන්න පුළුවන්. ඒ වගේම තියෙන short staff නිසා ප්‍රශ්න එන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා. නමුත් ඔයා ඔය කියපු විදිහේ support එක එතකොට ඔය විදිහ ජීවිතයක් ඔය විදිහට නර්ස් කෙනෙක් විදිහට ලස්සනට බබත් එක්ක ඒ විදිහට එකපාරට මෙන්න පුළුවන් කමක් තිබ්බේ නෑනේ. එතකොට ඔයා ගොඩක් එක්සෑම්ස් කරා ලංකාවේදී ඒ එක්සෑම්ස් පාස් වෙන්න ඕන වුණා. එතකොට ඒ එක්සෑම්ස් කරද්දී ඔයාට මම පුද්ගලිකව දන්නවා බබා චූටි පොඩි එතකොට ගොඩක් පොඩි. එතකොට ඒවත් එක්ක ඔයා බැලන්ස් කරගන්න ඕන වුණා ඔයාගේ ලයිෆ් එක. එතකොට ඩියුටිත් තිබ්බා ඔයාට මෙහි. ඔයාට එක්සෑම්, ඒ කියන්නේ ලංකාවේ ඉඳන් ඔතනට යන්න එක්සෑම්ස් කරද්දී ඔයාට ආපු චැලෙන්ජස් මොනවාද? මොකද ඔයාට ආපු චැලෙන්ජස්ම ගොඩක් වෙලාවට අපේ ලංකාවේ මේ පාත්වේ එක යන්න හිතාගෙන ඉන්න අම්මලට තියෙනවා, බබාලා ඉන්නවා. එතකොට එයාලට වැඩ කරගන්න අමාරුයි. සමහර වෙලාවට සපෝට් එක අඩු වෙන්න පුළුවන්. සමහර වෙලාවට වැඩ වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවට ඔයාට හිතෙන විදිහට ඔයා කොහොමද ඕවර්කම් කරේ? ඒ වගේ කට්ටියට ඔයාට මොනවද කියන්න තියෙනවා ඕවර්කම් කරපු විදිහත් එක්ක? ඇත්තටම OET කියලා කියන්නේම අර ලොකු චැලෙන්ජ් එකක් තමයි. අපි හිතුවොත් ලංකාවේ ඉන්න නර්ස්ලා ගත්තොත් හැමෝම කියලා මම කියන්නේ නෑ. ඕල්මෝස්ට් ඕල් මම try කරනවානේ මේ pathway එකේ ඉන්නවා. NMC process එක පටන් ගන්නවා. ඒ වුණාට අර මෙතන ඒ කියන්නේ process එක පටන් ගන්න OET ඕනේ නෑ. ඒ කියන්නේ අපිට process එකේ අන්තිම step එකට තමයි English requirement එක අපි upload කරන්නේ. ඒ කියන්නේ මම දන්න
යාළුවෝ ගොඩාක් ඉන්නවා. එතෙන්ට වෙනකම් කරලා අර ඒක අප්ලෝඩ් කරගන්න. ඒ කියන්නේ ඒක අප්ලෝඩ් කරේ නැත්තම් කරන්න. ඒ කියන්නේ ලැබෙන්නේ නැහනේ. ඒක නිසා අර එතනින් තමයි හැමෝම ෆිල්ටර් වෙලා යන්නේ. ඒ කියන්නේ ඒක ඉට්සෙල්ෆ් ලොකු චැලෙන්ජ් එකක් තමයි. මට පෞද්ගලිකව තිබුණු චැලෙන්ජ් ගත්තොත් මම එක්සෑම් කරනවා කියලා තීරණය කරන කාලේ වෙනකොට මගේ බබා ගොඩක් පොඩි. යාට නිකන් අවුරුදු 2ක් වගේ නිකන් බ්‍රෙස්ට් ෆීඩින් කරන කාලේ දවස්වල ඒ කියන්නේ කොහොමත් ඒ දවස්වලත් එහෙම දැනුත් එහෙම මම තමයි යාගේ ප්‍රිෆර්ඩ් පේරන්ට් නිකන් මම දැනුත් කියන්නේ ඔයා මගේ නැට්ට වගේ තමයි කියලා කියන්නට දැන් අහනවා ඔයා වට්ස් නැට්ට කියලා අර මාත් එක්ක ඒ වගේ කතා කරනවා දැන් ඒ දවස්වල ඉඳිද්දිත් එහෙම එයත් එක්කම තමයි ඉන්නේ වැඩට ගිහිල්ලා එන වෙලාව ඉන්න වෙලාව වරුණාම ගෙදර ඉන්න ෆුල් ටයිම් එයත් එක්කම තමයි ඉන්නේ. එතකොට ඔය එක්සෑම් කරන්න කියලා තමයි ෆස්ට් ටයිම් එයාගෙන් අයින් වෙන්නේ. මුලින්ම OET ගැන මොනවද දැනගෙන හිටියේ නෑ. ඊට පස්සේ අපි පේපර්ස් කීපයක් කරලා මම මුලින්ම පේපර් එකක් කරනකොට මට නිකන් ලකුණු ලිස්නින් එකක් කරේ. එතකොට ලකුණු 7ක් 8කට වැඩිය තිබුණේ නෑ. ඊට පස්සේ ඒ වෙන මම එක්සෑම් එකක් බුක් කළාම තමයි පටන් ගත්තේ. මාස 3ක් විතර තියලා එක්සෑම් එකක් බුක් කළා තමයි මම අපි ක්ලාස් කරන්න පටන් ගත්තේ. එතකොට මම ඒ කියන්නේ මම මුලින් බබා එක පාඩම් කරන්න බැලුවා ඒක හරියන්නේ නැහැ කොහොමත් කරන්න බෑ එච්චරට කන්සන්ට්‍රේට් කරන්න බෑ ඊට පස්සේ බබාව තියලා වෙන රූම් එකකට ගිහිල්ලා පාඩම් කරන්න බැලුවා ඒත් දැන් මෙයා අම්මා ඉල්ලලා අඬනවා එහෙම එනකොට අර ඉන්න බෑනේ අම්මා ඉල්ලලා අඬනකොට අම්මලා දන්නවා අර කොහොමත් ඉන්න බෑ දුවලා එන්න හිතෙනවා ඊට පස්සේ මම තීරණය කරා මේක හරියන්නේ නැහැ කියලා මම අපේ හස්බන්ඩ් එක්කත් කතා කරලා අපේ ගෙදර ළඟ නිකන් විලා එකක් වගේ තිබ්බ කවුරුත් නැති ඒක නිකන් ඕෆ් සීසන් වගේ. එතන ගිහිල්ලා මම වෙනම රූම් එකක ඉඳගෙන එහෙම තමයි පාඩම් කරේ. ඒ කියන්නේ ඒක පටන් ගත්ත කාලේ ගොඩාක් ස්ට්‍රෙස්. ඒ කියන්නේ බබා කිරි බොන කාලේ මට මට ඒ කියන්නේ නිතර යන්නත් බෑ. ඒ කියන්නේ හස්බන්ඩ්ගේ අම්මා බබාව අමාරුවෙන් මැනේජ් කරගෙන ඉන්නේ අම්මා ටික දවසකට නැහැ කියලා. එතකොට මම ගිහිල්ලා නිකන් චුට්ටක් කළා ඉඳලා આવුත් එයාලට මැනේජ් කරගන්නත් බැරි වෙනවා. එතකොට මම දවස් 3ක් විතර 3ක් සතියක් විතර ඉඳලා තමයි ගෙදර යන්නේ. එතකොට අර නිවාඩු ගන්න ඒ ප්‍රශ්න නිසා මම ඒ කියන්නේ මගේ වෝඩ් සිස්ටර් ගොඩාක් සපෝටිව් වුණා. එයා ගන්න පුළුවන් හැම විදියකම නිවාඩු ඔක්කොම ගන්න ඇරේන්ජ් කරලා තිබ්බා. ඒ කියන්නේ ජොබ් එකට ප්‍රශ්නයක් නොවන විදියට ගන්න පුළුවන් හැම නිවාඩුවක්ම මෙහෙම ගන්න කියලා කියන්නේ ඇඩ්වයිස් කරා. එතකොට මම ඩේ ඔෆ් PhD එන ඔක්කොම අරගෙන ෆුල් ටයිම්ම පාඩම් කරා. එතකොට මම ආරම වෙනම නැවතිලා. එතකොට හස්බන්ඩ් හරි ගෙදර කවුරු හරි අර තුන් වේලට කෑම ගෙනල්ලා දෙනවා. අර නිකන් අර සතුවත් එක්ක සතෙක් වගේ රූම් එක ගන්න ඉඳගෙන තමයි පාඩම් කරේ. එතකොට මැඩම්ට මතක නම් මම ඒ දවස්වල අපි ක්ලාස් කරද්දි මම ඒ කියන්නේ මම අර බතික් වගේ ෆ්‍රොක් එකක් තිබ්බ හැමදාම ඒක තමයි ඇඳගෙන ඉන්නේ. ඒ කියන්නේ මට ඕන වුණේ ඒක මහා පුදුම ස්ට්‍රෙස් එකක්. ඒ කියන්නේ මම දැන් මගේ බබා දාලා සමහරට මට රැට ඇහෙනවා. ඒ කියන්නේ අපේ ගෙදර ඒ කියන්නේ මම ගෙදර ළඟම තැනක ඉන්නේ මට රැට ඇහෙනවා බබාව නලව ගන්න හස්බන්ඩ්ගේ බබා හස්බන්ඩ්ගේ අම්මා මහන්සි වෙනවා. එයාලා ඒ කියන්නේ නලව ගන්න බැරුව ඒකට මට කියන්නේ නිදා ගන්නවත් හිතෙන්නේ නැහැ. කියන්නේ ඒක අසාධාරණයිනේ. දැන් බබා මම්මා ඉල්ලලා යද්දි කොහෙත්ම අදාළ නැති හස්බන්ඩ්ගේ අම්මා එයාව බලා ගන්න දුක් විඳිද්දි මට දැන් නිදා ගන්නත් බෑ. ඒ කියන්නේ නිදි මරාගෙන පාඩම් කරා කියන එක නෙවෙයි උනාට අර කම්මැලිවත් හිතෙන්නේ නැහැ වගේ ඒ කියන්නේ ලොකු ස්ට්‍රෙස් එකක් තිබ්බා. එතකොට දැන් හස්බන්ඩ්වත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හරි දැන් අපි UK යන්න තමයි හදන්නේ. ඔක්කොම හරි කියලා. එතකොට දැන් එයාලට එක්සෑම් එක අමාරුයි හැමෝම කරනවා. මම පාස් වෙයිද දන්නේ නැහැ කියලා කිව්වට තේරුම් ගන්න පුළුවන් වගේ දත් එක තිබුණ නෑ. එතකොට හස්බන්ඩ්ලාගේ අම්මත් මෙයා අපේ මේ දුව එක්සෑම් කරනවා යන්න කියලා අර යනවා කියලාම හිතාගෙන හිටපු නිසා ඒ කියන්නේ මම කල්පනා කරනවා මඩ පේපර් එකකට ලකුණු 7යි 8යි තියෙන මේගොල්ලෝ දැන් මම යනකම් තමයි බලන් ඉන්නේ කියලා අර නිකන් ලොකු ස්ට්‍රෙස් එකක් තිබ්බා. එතකොට බබා සම්බන්ධව තිබුණු ස්ට්‍රෙස් එක තමයි ලොකුම චැලෙන්ජ් එක. ඒ වුණාට ඒ කියන්නේ බබා ගැනම මතක් කරගෙනම පුළුවන් මම ෆුල් ටයිම් වැඩ කරා. මම වැඩට යන්නේ නැතුව ගෙදර ඉන්නවනම් කියන්නේ උදේ පටන් ගත්තාම ඒ කියන්නේ නිකන් ඉන්නම නැතුව එක දිගටම ඒ කියන්නේ මොනවම හරි OET වලට අදාළ මොනවා හරි දෙකම එක දිගටම යෙදුණා. එතකොට ඒක එකක්. එතකොට වැඩ කරන තැනින් අපිට දැන්
මෙහේ මොනවා හරි අපි එක්සෑම් කරොත් ඒගොල්ලෝ අපිට ස්ටඩි ලීව් දෙයි, නිවාඩු දෙයි. දැන් ලංකාවේ වුණත් මම බලාපොරොත්තු වෙන්නේ ස්ටඩි ලීව් දෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ මම එක්සෑම් කරන්නේ මගේ කැරියර් එක හදාගෙන වෙන රටකට යන්න මිසක් මම ඒ කියන්නේ ඒකට ස්ටඩි ලීව් දෙන්න ඕන එකක් නෙමෙයි කරන්නේ. එතකොට මම ස්ටඩි කරන්නේ මොනවා හරි ඉගෙනගෙන ඒ පේෂන්ට්ලට සේවාවක් කරන්න නෙමෙයි. ඒ නිසා එතනදී ඒ හින්දා කියන්නේ නිවාඩු ගන්න ඒ හැමදේම ගොඩාක් ප්‍රශ්න තිබ්බා ඒ දවස්වල. කියන්නේ OT කරන්න ඕනේ අපිට අර ලංකාවේදී OT කරන්න කියන්නේ choice එකක් නෑනේ මම කැමතිද අකමැතිද කියලා. කියන්නේ මට දාලා තියෙන ඩියුටි මම කරන්න ඕනේ. එක්කෝ ඒක කරන්න කවුරු හරි හොයා ගන්න ඕනේ. ඒ වගේ අර ගොඩක් ඒ කියන්නේ වැඩ කරන්න ඕන අවර්ස් ගන්න වැඩි නිසා වෙලාව හොයාගන්න ලොකු ප්‍රශ්නයක් මටත් තිබ්බ මම හිතන්නේ අර එක්සෑම් කරන හැමෝටම ඒ ප්‍රශ්නේ ඇති. කියන්නේ ටයිම් නෑ කියන එක. ඒකත් ලොකු ප්‍රශ්නයක් වුණා. ඒකට නම් මම කරේ ඉතින් අර ඩේ ඔෆ් PH ඔක්කොම අරගෙන අර මට තිබුණු ටයිම් සම්පූර්ණයෙන්ම යුටිලයිස් කරපු එක තමයි එක්සෑම් එක කරන්නේ. ඒ කියන්නේ රෑද දවල්ද කියලා නෑ. මම එක්සෑම් එකට මාස 3ක් තිබුණා නම් ෆුල් ටයිම් අර ඒකම තමයි කරේ. එතකොට මම වැඩට යනවා නම් මම අර කරාපිටිය හොස්පිටල් එකේ වැඩ කරේ. එතකොට මම ගෙදර ඉඳලා බස් දෙකක යන්න ඕනේ. බස් එකට නගින්න කලින් 10 minutes විතර 5 minutes විතර පයින් යන්න ඕනේ. එතකොට මම ගෙදරින් ආපු වෙලේ ඉඳලම මට කියන්නේ මම ඒක රිමයින්ඩ් කර කර තමයි යන්නේ. කියන්නේ මට නිකන් අර වෙලාව නැති නිසා ඒ තියෙන පුංචි එක විනාඩිය හරි මම ඒකට අදාළ මොනවට හරි යොදනවා කියලා තමයි කරන්නේ. අපි මොනවා හරි ස්පීකින් කරපු දෙයක් රිමයින්ඩ් කර කර යනවා. ඊට පස්සේ බස් එකේ යද්දි අනිවාර්යෙන් මම ටයිම් තියලා කලින් යනවා. ඒ කියන්නේ අන්තිම මොහොතේ ගියොත් අර වාඩි වෙලා මොනවා හරි මට අහගෙන යන්න ටයිම් නැති වෙන නිසා පොඩ්ඩක් වේලාසනින් යනවා. කලින් ගිහිල්ලා ඉවර වෙලා මොනවා හරි හෑන්ඩ් ෆ්‍රී එක යූස් කරලා හරි මොනවා හරි අහගෙන තමයි යන්නේ. එතකොට අපි කියමු පොඩ්කාස්ට් හරි මොනවා හරි ස්පීකින් ඔඩියෝ මොනවා හරි OET වලට රිලේටඩ් දෙයක් ගොඩක් වෙලාවට පොඩ්කාස්ට් තමයි අහගෙන තමයි යන්නේ. මට නිකන් ඒක එහෙම කරේ නැත්නම් අර ක්‍රිමිනල් වගේ තමයි දැනෙන්නේ මම මේ ටයිම් එක යූස් කරන්නේ නැහැ කියන එක. ඊළඟට වැඩට ගියත් අර මේක මතක් කර කර තමයි ඒ කියන්නේ මට පොතක් අරගෙන පේපර්ස් අරගෙන පෑනක් අරගෙන කරනවා කියන එක නෙමෙයි මම අර ඒ ලෝකේ තමයි ඉන්නේ හැමතිස්සෙම ඒක මතක් කර කර මොනවා හරි රිමයින්ඩ් කර කර තමයි ඉන්නේ අපි. එතකොට මං කියමු නයිට් එකක් කරොත් එච්චර බිසි නැත්තම් අපි කියමු කොහොමත් හැමෝම පොඩි පීරියඩ් එකක් රෙස්ට් කරනවානේ. ඒ රෙස්ට් කරන ටයිම් එකත් මම එතෙන්ට ගියොත් මම කරන්නේ මම රූම් එකට යන්නේ නැහැ. ඒ කියන්නේ නිදි යන්න කියලා යන්නේ නැතුව මම ඒ වෙලාවෙත් මොනවා හරි පේපර් එකක් තමයි කරන්නේ. කියන්නේ මේ කියන්නේ අනිත් අය පුදුම වෙන ඔයා දැන් මහන්සි නැද්ද ඔයා දැන් ඔයාට පුළුවන් ද ඔය පැයත් ඕක කරලා ආයිත් වැඩ කරන්න කියලා. කියන්නේ මට හිතෙන්නේ අර ඒ වෙලාව අපරාධ. ඒක මම මේකට යොදවන්නම ඕනේ කියලා තමයි හිතන්නේ. ඒ කියන්නේ මට ලොකු ස්ට්‍රෙස් එකක් තියෙනවානේ. මට ගොඩාක් ටයිම් ගන්න බෑ එක්සෑම් එක පාස් වෙන්න. එක්ක පාස් වෙන්න ඕනේ නැත්තම් අත්හැරලා දාන්න ඕනේ. ඒ කියන්නේ බබා ඉන්නවා. බබා සෆර් කරනවා. එයාට කිරි දෙන්න මොනවත් කරන්න විදියක් නැහැ. අනිත් මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඒ ඔක්කොම නිසා අර ලොකු ස්ට්‍රෙස් එකක් තිබ්බනේ. හින්දා අර පුංචි තියෙන හැම ටයිම් එකක්ම ඒකට යූස් කරන්න ඕනේ කියලා අර එහෙම යූස් කරා. කියන්නේ මම වෙන ගමනක් ගියොත් අපි හිතමු මොනවා හරි මිනිස්ට්‍රි එකට ඩොකියුමන්ට් එකක් ගන්න ගියත් කොහෙ ගියත් ෆුල් ටයිම් අර මොනවා හරි පාඩම් කර පාඩම් කරනවා කියන්නේ අපි OET ස්ටයිල් එකට කරනවා කියන එකනේ. කියන්නේ අපි සාමාන්‍යයෙන් කරනවා කියන පාඩම් නෙවෙයි ඊට අදාළ මොනවා හරි දෙයක් තමයි හැමතිස්සෙම කර ඉන්නේ. කියන්නේ ටයිම් ෆුල් ටයිම් යූස් කරන්න ඕනේ කියලා. එතකොට මම OET එක්සෑම් එකට ෆිසිකලි ගිහිල්ලා 3 පාරක් ලිව්වා. පළවෙනි එක්සෑම් එක එච්චර ලොකු තේරුමක් තිබුණේ නැහැ. නට ඒ එක්සෑම් එකත් ගොඩක් මහන්සි වෙලා පාඩම් කළා තමයි. ඒ කියන්නේ පාඩම් වැඩ කළා තමයි ලිව්වේ. පළවෙනි පාර B3යි මට තිබුණේ C එකක්. මට රයිටින් වලට C+ එකක් තිබුණේ නැහැ. ලකුණු 290ක් තිබ්බේ රයිටින් වලට.
එතකොට නිකන් මට හිතුණා අර මේකට දැන් සාමාන්‍යයෙන් හොඳ රිසල්ට් එකක් තියෙනවනේ මට කරගන්න පුළුවන්. ඒ කියන්නේ මම වැඩට නොගිහින් හරි මේකම කරනවා කියලා අර ලොකු මොටිවේෂන් එකක් ආවා. අම්, ඊට පස්සේ සෙකන්ඩ් ටයිම් මම හොඳටම ප්‍රිපෙයාර් වෙලා ගිහිල්ලා මම පාස් වෙයිම කියලා ඇත්තටම පේපර් වලට හොඳට ලකුණු තිබ්බා. හොඳටම පාස් වෙයි කියලා නිකන් ගේමක් නෑ වගේ ගිහිල්ලා ලියපු සැරේ කියන්නේ පාස්ම කියලා හිතාගෙන ඉඳී. එතකොට කියන්නේ කියනකොට අපි පාස් නෑ කියලා ඉඳුවට මම පෞද්ගලිකව හිතාගෙන හිටියා මේ පරණ අනිවාර්යෙන් හොඳ රිසල්ට් එකක් තියෙනවා කියලා මම ලෑස්ති වෙලා තමයි හිටියේ. ඒ කියන්නේ ඊළඟ ස්ටෙප් වලට යන්න. එතකොට මට රිසල්ට් අනිත් අයට සති දෙකකින් ආවා. මට ඊමේල් එකක් ආවා රිසල්ට් අවුට් වුණා. ඒනාට මොනවා හරි ප්‍රොබ්ලම් තියෙනවා වගේ ස්පීකින් ඔඩියෝ එකේ අපි ඒ නිසා වගේ රිසල්ට් එක පොඩක් පරක්කු වෙලා දෙන්න. ඒකට ඇප්ලොජයිස් කරලා ඊමේල් එකක් ඇවිත් තිබුණා. ඊට පස්සේ මම බලාගෙන හිටියා මාසයක් හිටියා මාස දෙකක් හිටියා මාස 3ක් විතර හිටියා මට කියන්නේ මොකුත් රෙස්පොන්ඩ් එකක් එයාලගෙන් හම්බුනේ නැහැ. එතකොට මම අර සැක කරපු එකම දේ තමයි මට අර ස්පීකින් වලට නර්සින් රෝල් ප්ලේ එකක් වෙනුවට මෙඩිසින් රෝල් ප්ලේ එකක් තමයි ඒගොල්ලෝ දුන්නේ. මට දෙනකොටම මම එයාට කිව්වා මම නර්ස් කෙනෙක් මට දීලා තියෙන්නේ ડોක්ටර් කෙනෙක් එකක් කියලා. එයා කිව්වා කමක් නැහැ ඔයා අපි බලන්නේ මේකේ ස්පීකින් ඇබිලිටි එක ඔයාට තියෙන නොලෙජ් එක කතා කරන්න කියලා. ඇත්තටම මම මේ සිම්ප්ටම්ස් ගැන කියලා ඒ විදිහේ ඉන්වෙස්ටිගේෂන් ගැන එක්ස්ප්ලেইন කරලා රෝල් ප්ලේ එකක් කරන්න තරම් ප්‍රිපෙයාර් වෙලා ඉඳියෙත් නෑ. උනට මම ඒ ටයිම් එකේ මොනවා හරි කරන්න ඇති. ඊට පස්සේ ස්පීකින් එකේ රිසල්ට් එක නැති නිසා මම දැන් අච්චර මට ඉක්මනට ඉවර කරගන්න ඕන වුණාට ජීවිතේ මාස 3කින් පිටිපස්සට ගියා. ඒ කාලේ දැන් මට OET තවත් පාඩම් කරලා වැඩකුත් නැහැ. ඒ කියන්නේ දන්නේ නැහනේ මට දැන් එයාලා රිසල්ට් එවන්නේ නැද්ද කියලා දන්නෙත් නැහැ. OET කරලා වැඩක් නැහැ කියලාත් හිතෙනවා. ඊට පස්සේ අයිලට්ස් කරන්න කියලාත් මම පේපර්ස් හොයාගෙන කරන්න කියලා try කරාට ඒක අර කම්ප්ලීට්ලි වෙනස් නිකන් හැම දෙයක්ම තියෙනවා. එතකොට ඒක අල්ලන්නෙත් නැහැ. එතකොට අර තිබුණු ස්ට්‍රෙස් එක ඩබල් වෙලා ගොඩාක් අප්සෙට් එකේ තමයි හිටියේ. එහෙම ඉන්නකොට එක දවසක් OET එකෙන් මේල් එකක් ආවා අපි ඔයාගේ රිසල්ට් එක මෙහෙම ස්පීකින් එක අන්ෆෝර්චුනේට්ලි දෙන්න විදියක් නැහැ. ඔයාට chance එකක් දෙන්නම්. ඔයා එක්සෑම් එකක් ආයි book කරන්න. We will pay for that කියලා. ඔයා කැමති වෙනුව එකක කැමති date එකක. ඊට පස්සේ book කරලා ලියපු එක්සෑම් එක තමයි පාස් වුනේ. එතකොට 3 times එක්සෑම් එක ලිව්වා. සමහරට මම ගොඩාක් විශ්වාස කරා අර සෙකන්ඩ් ටයිම් මම පාස් වෙන්නේ නැති කියලා. ඒකේ මට listening writing reading result එකක් දීලා තිබුණා 380 ඒව තුනක්. ඒක නිකන් දීලා අරක empty තමයි ඇවිල්ලා තිබ්බේ. එතකොට ඒ කියන්නේ එච්චර චැලෙන්ජ් එකක් නම් මං හිතන්නේ කාටවත් දෙයි කියලා අහලා නැහැ කාටවත් වෙනවා කියලා. සමහරට ඒක අර OET වල වැරද්දක් නෙමෙයි වෙන්න පුළුවන්. ඒ කියන්නේ රෝල් ප්ලේ එක දෙනකොට අපි මොනවා හරි මෙහි එක්සෑම් සෙන්ටර් එකක ඒගොල්ලෝ කෝඩිනේට් කරනකොට වෙච්ච වැරද්දක් හරි මොනවා හරි සමහර ඒක මටම එච්ච දෙයක් මං අහලා නැහැ කාටවත්. ඒ වගේ චැලෙන්ජස් තිබ්බා ගොඩක්. මට මදාර අද වගේ මතකයි ඒවා මට කතා කරලා කියනවා මේ මෙහෙමයි මට ස්පීකින් වලට ලකුණු නැතුව තමයි ඇවිල්ලා තියෙන්නේ මම දැන් මොකද කරන්නේ මට ආයෙ කරන්න හිතෙන්නෙත් නැහැ ඇයි දැන් අර රයිටින් එහෙම අපි සෑහෙන වැඩ කරලා මං හිතන්නේ එක්සෑම් එකට පහුවෙනිදා ඔයා ගිහිල්ලා කැන්ඩි මට මතක විදිහට එක්සෑම් එක කරේ එතකොට නතර වෙලා මම ආයෙ කිව්වා මේ නෑ මේ වැඩේ හරියන්නේ නැහැ අද රෑ නිදිමල් හරි මට මේ ලියුම් ටික දාලා දෙන්න කියලා එච්චර ඒ තර්ඩ් ටයිම් එක්සෑම් ලියනකොට තමයි. තර්ඩ් ටයිම් එකේ ඒ තර්ඩ් ටයිම් එකේ මේ ටික අරන් අද රෑ නිදි මරලා හරි මට ලියලා දෙන්න කියලා මොකද රයිටින් ඉන්නේ මුලින් ඉඳන් ඉෂුව එක තිබ්බේ ඊට පස්සේ මං කව නෑ කොහොම හරි අපි කරමු කියලා ඇත්තට ඒක මමත් දැන් මම සෑහෙන කාලයක් OIT කරනවා නමුත් මට ඒක මේ තමයි මට හම්බුන පළවෙනිම එක්ස්පීරියන්ස් එක ඒ වගේ එකක හැබැයි ඔයා ඒ චැලෙන්ජ් එක එච්චර මහන්සි වෙලා ඒ මාස 3ක් ඉවසලා ඊට පස්සේ ආපහු නෑ මම මේක කරනවා කොහොම හරි කරනවා කියලා හිත හදාගත්තා. ඉතින් මට ඇත්තටම හිතෙන්නේ ඒ වගේ චැලෙන්ජස් ඕවර්කම් කරොත් තමයි කවදා හරි දවසක අර හොඳ
කියන දේවල් එකපාරටම හැමදේම හොඳ දේවල් හම්බෙන්නේ නැහනේ. හ්ම්. හොඳ දේවල් හම්බ වෙන්නේ ටිකින් ටික. එතකොට ඔයා ඒ විදිහට ඒකට ඇක්ට් කරොත් තමයි ඒක හම්බ වෙන්නේ. ඒ නිසා මට ඇත්තටම හිතෙන දෙයක් තමයි ඒක. ඊට පස්සේ මට හිතෙනවා ඔයාගෙන් අහන්න ඕනි කියලා. දැන් ඔයාට හිතෙන විදිහට මදාරා ඔයා හිතන්නකෝ දැන් කවුරුම හරි කෙනෙක් දැන් ගොඩක් වෙලාවට රික්‍රූට්මන්ට්ස් අඩුයි. හැබැයි යාලා නැත්තේ නැහැ රික්‍රූට්මන්ට්ස් UK වලට. UK වලට විතරක් නෙමෙයි තව ඩිවෙලොප්ඩ් කන්ට්‍රීස් වලට ඕන තරම් try කරොත් නිකන් ඉතින් කවුරුත් ඇවිත් දෙන්නේ නැහැ ජොබ් එක. බට් try කරොත් අපිට පුළුවන් හොයාගන්න. දැන් එහෙම ඉන්න කෙනෙක්ට ඔයා හිතන විදිහට මොන වගේ දේවල්ද එයාලට කරන්න කියලා ඔයාට කියන්න තියෙන්නේ. ඕවරෝල් නර්ස් කෙනෙක් විදිහට, ඕවරෝල් හෙල්ත් කෙයාර් ප්‍රොෆෙෂනල් කෙනෙක් විදිහට එයාලට මේ පාත්වේ එකේ යන්න ඕන නම් මොන වගේ දේවල්ද ඔයාට කියන්න තියෙන්නේ එයාලට කරන්න කියලා. මම කියනවා නම් මගේ ගැන මම එහෙම අර ප්‍රසිද්ධ ආයතනයකට ලොකු මුදලක් දීලා මාව UK යවන්න කියලා එහෙම ආපු කෙනෙක් නෙවෙයි. මම UK නර්ස්ලට යන්න පුළුවන් ප්‍රොසෙස් එකක් තියෙනවා කියලා දැනගත්තා. ඊට පස්සේ එක කෙනෙක් කියලා නෑ මම දන්න කියන අයට කෝල් කරලා එහෙම තමයි මං විස්තර දැනගත්තේ. මට ගොඩක් විස්තර දුන්නා. මම උෂානි මිස්ට කතා කළා ගොඩක් ඇහුවා. ඒනම් එක්සෑම් ඔක්කොම පාස් වුණාට පස්සේ මම දැන් එතනින් එහාට ඉන්ටර්විව් එකක් හොයාගෙන කරන්නේ කොහොමද කියලා. එතකොට මිස් මට අර ඒජන්ට්ලාගේ විස්තර ඒ වගේ දුන්නා. එතකොට ඒ කියන්නේ මම මුල ඉඳලම හැම දෙයක්ම එක්ස්ප්ලෝර් කරගෙන තනියෙන් හොයාගෙන තමයි හැමදේම කරගත්තේ. එතකොට මට ක්ලාසස් කරන්න, පේපර්ස් ප්‍රින්ට් කරන්න පුංචි ගියපු වියදම වරුණාම මම වෙන සත පහක්වත් කොහෙටවත් වියදම් කළා නැහැ. ඒ කියන්නේ ඒක කවුරුත් දෙන එකක් නෙවෙයි. ඒක ඕල්රෙඩි තියෙනවා. ඒ කියන්නේ UK වලට නර්ස්ලා දැන් මම දැනට වැඩ කරන යුනිට් වල බැලුවොත් කියන්නේ වයර්ස් අය ඉන්නවා. මෙහෙට ඇවිල්ලා අවුරුදු 10 15 වෙන. එතකොට ඒක කියන්නේ මේ රටවල් වලට මයිග්‍රේට් වෙනවා හෙල්ත් කෙයාර් ප්‍රොෆෙෂනල්ලා කියන එක කියන්නේ රීසන්ට්ලි අද ඊයේ කරන එකක් නෙවෙයි. ඒගොල්ලෝ රික්‍රූට් කරලා තියෙනවා ටයිම් ටු ටයිම්. එතකොට දැන් රීසන්ට්ලි මම කියව මම ආපු කාලේ එතකොට තිබුණේ නිකන් අර අවුට්බ්‍රේක් එකක් වගේ ඒගොල්ලොන්ට ගොඩාක් ෂෝට් ස්ටාෆ් වෙලා මම හිතන්නේ නැහැ ඒගොල්ලන්ට වෙන ඔප්ෂන් තිබුණා නම් වෙන රටවල් වලින් ගන්නෙ නැතුව ඇති. එතකොට ඒගොල්ලෝ ඇත්තටම ස්ට්‍රගල් කරපු නිසා ඒගොල්ලොන්ට සිද්ධ වුණා සල්ලි වියදම් කරලා පිට රටවල් වලින් නර්ස්ලා ගන්න ඒගොල්ලොන්ගේ රටේ මිනිස්සුන්ට ඒ කියන්නේ මිනිස්සුන්ට ඕන විදිහේ සේවාවක් දෙන්න. එතකොට මුල ඉඳලම ඒගොල්ලෝ කට්ටියව රෙක්රූට් කරලා තියෙනවා. එතකොට ඒකට ක්‍රම තියෙනවා. අපි කියමු ඒජන්සිස් ඇති. ඒ කියන්නේ මම දන්නවා අර LinkedIn, Indeed ඒ වගේ pages වල ඒ කියන්නේ අදටත් මට ඊමේල් එනවා. ඒ කියන්නේ ලංකාවේ අය කියනවා එයාලට කියන්නේ ජොබ් ඔෆර්ස් කොහෙවත් පේන්නේ නැහැ දැන් ගන්න නැහැ කියලා. ඒ වුණාට අර ජොබ්ස් අවේලබල් වෙනවා කියලා පේනවා. ඒ ඊමේල්ස් අදටත් ගොඩාක් දවසට 10ක් 15ක් එන නිසා. ඒ නිසා මම වැඩ කරන ට්‍රස්ට් එකට ගන්නේ නැති වුණාට ගන්නව ඇති. ඒවා කියන්නේ අපි ඕන ක්වොලිෆිකේෂන්ස් කරගෙන අපි OET පාස් වුණොත් මෙහෙට බැරි වුණොත් අපි කියමු වෙන මොනවා හරි රටවල් වලට නිව්සීලන්ත, අයර්ලන්ත, කැනඩා, ඕස්ට්‍රේලියා මොනවා හරි රටවල් වලට ඇප්ලයි කරන්න ඒ කියන්නේ ගොඩාක් නර්ස්ලා යනවනේ ක්‍රම ඒ කියන්නේ හොයා ගන්න ඕනේ. මමත් ඒ වගේ හොයාගෙන තමයි ආවේ හැම කෙනෙක්ගෙන්ම අහලා කොහොමද කරේ ඔයාලා ඉන්ටර්විව් වලට කොහොමද ෆේස් කරේ කියලා. ඒ කියන්නේ මට ගයිඩ් කරන්න කියලා පර්ටිකුලර් ඉන්ස්ටිටියුට් එකක් තිබුණේ නැහැ. එතකොට ඒවා හැමදේම හොයාගෙන තමයි ආවේ. එතකොට මම දන්නවා අපි දැන් වැඩ කරද්දි දැනටත් අපි ෂෝට් ස්ටාෆ් තමයි. මම මුලින් බෝඩ් එකට වැඩට යනකොට මම වැඩ කරන්නේ නියුරෝ සර්ජිකල් බෝඩ් එකක. එතකොට මුලින් ස්ටාෆ් අපිට නර්සස්ලා 30 ඉන්දියන. දැන් ඒකේ half වගේ තමයි ඉන්නේ. මැටර්නිටි ලීව් ගිහිල්ලා අයින් වෙලා වෙන පෝස්ට් වලට ගිහිල්ලා. කියන්නේ එයාලා ඕල්රෙඩි ස්ට්‍රගල් කරනවා. ඒ වුණාට අර වෙන කම්පෙන්සේට් කරගන්න ක්‍රම තියෙන නිසා වෙන වියදම් කරලා අපි කියමු ඒජන්සි හරි කවුරු හරි නර්ස්ලා අර වර්ක් ලෝඩ් එක කවර් කරනවා.
අඩ මං හැමතිස්සම හිතනවා ඕගොල්ලොන්ට ළඟදිම ආයෙත් ගන්න වෙනවා. ඒ කියන්නේ හැම පැත්තෙම අපි කියමු ජූනියර් ස්ටාෆ් ගත්තත් ඩොක්ටර්ස්ලා ගත්තත් ගොඩාක් ෂෝට් ස්ටාෆ්. අපි දැන් අපේ ට්‍රස්ට් එකේ මේන් හොස්පිටල් දෙකක් තියෙනවා. එතකොට ඒ හොස්පිටල් එකේ මේ හොස්පිටල් එකට කට්ටියව ගන්නවා. ඒ කියන්නේ ෂෝට් ස්ටාෆ් නිසා එහි අයව මෙහෙට ගන්නවා. මෙහි අයව එහෙට අදිනවා. ඒ වගේ අර ස්ටාෆ් එක ඇත්තටම ඔල්රෙඩි ගොඩාක් ස්ට්‍රගල් කරනවා. ඒගොල්ලෝ ටෙම්පරලි නැවැත්තුවට ෆන්ඩ්ස් ඉවරයි මොනවා හරි තමයි මම දන්න තොරතුරු අනුව. ඒකට ආයි පටන් ගනි. අපි එතකොට ක්වොලිෆිකේෂන් හදාගෙන තිබ්බොත් අපිට ටක් ගාලා ඇප්ලයි කරන්න පුළුවන්. මම දන්නවා ගොඩක් අය අයර්ලන්ඩ් කියලා try කරනවා. හැබැයි කියන්නේ මම දැන් එච්චර හොයන්නේ නැහැ. මට දැන් ඒක වැඩක් නැති නිසා. හැබැයි කියන්නේ ඉන්න අයගෙන් ආරංචි කළ සමහරට මම කෙනෙක්ගෙන් ඇහුවොත් එහෙම ඒ කියන්නේ යාට එච්චර ඉන්ට්‍රෙස්ට් නැහැනේ මට ඉන්ෆර්මේෂන් දෙන්න. ඒ වුණාට මම අහනවා මට මම අහනවා එයා කිව්වේ නැහැ කියලා මට මොකුත් නැති වෙන්නේ නැහැ නේ. මොනවම හරි පුංචි හරි තොරතුරක් දුන්නොත් මට ඒක වැදගත්. ඒ නිසා එහෙම හොයාගෙන තමයි මමත් මේ ගමන ආවේ. එතකොට අපි ක්වොලිෆිකේෂන් හදාගෙන තිබ්බොත් අපි මහන්සි වෙලා කරගත්තොත් මොනවම හරි ප්‍රොසෙස් එකකට ඇප්ලයි කරගන්න අනිවාර්යයෙන්ම පුළුවන්. right මදාරා අන්තිමට මට ඔයාගෙන් අහන්න තියෙන්නේ ඔයාට හිතෙන විදිහට OET කරන්න කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් ඔනේ නැත්තම් දැනටමත් මේ OET පාත්වේ එකේ ඉන්නවා ඒ වුණාට ලකුණු වෙන්නේ නැහැ අමාරුයි මට මේක කරගන්න බෑ වගේ කියලා හිතෙනවා නම් ඒ කට්ටියට ඔයාට මොනවද කියන්න තියෙන්නේ? මැඩම් හරිම ප්‍රශ්නේ තමයි අන්තිමට ඇහුවේ මම. ඒ කියන්නේ OET මම මුලින්ම පටන් ගන්නකොට මම OET කියන්නේ මොනවද කියලා ඇත්තටම කිසිම දෙයක් දන්නේ නැහැ. ඒ කියන්නේ හැමෝම එහෙමනේ. මුලින් පේපර්ස් 3ක් ඒ කියන්නේ මුලින්ම කරපු පේපර්ස් වල මං කිව්වේ ලකුණු ඒ කියන්නේ අපි ලිස්නින් එකක් ගත්තොත් ලකුණු 6ක් ගන්නත් හරි අමාරුයි. ඒ කියන්නේ කියන කිසි දෙයක් තේරෙන්නේ නැහැ. හරි let's start අර දැන් පටන් ගන්නවා. දැන් ඔන්න කියනවා කියලා කියන එක තේරෙනවා. එතනින් එහාට මං සම්පූර්ණයෙන්ම අතරමං වෙනවා. එයා කියන්නේ කොහෙද? මගේ අතේ තියෙන කොලේ බ්ලැන්ක්ස් වල යන්නේ කොහෙද කියලා මට ඒ කියන්නේ මුල් කාලේ කොහොමවත්ම හොයන්න බෑ. මට එයාලා කියන ඇක්සෙන්ට් එක ඇත්තටම කියනවා නම් කිසිම දෙයක් තේරුන්නේ නැහැ. ඊට පස්සේ මං එතකොට කරේ මං තේරුම් ගත්ත මම පේපර්ස් කරන්න යන්න කලින් මම මේගොල්ලෝ කියන එක මට කනට ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනි කියලා මම අර මැඩම් මට කිව්වා අහන්න කියලා මම පොඩ්කාස්ට් අහන්න ගත්තා. එතකොට මම ලිස්නින් සම්බන්ධව සමහර සතිය දෙක එක දිගටම පොඩ්කාස්ට්ම අහනවා. එතකොට අපි කියමුකෝ ඒගොල්ලෝ ඒ කියන්නේ අපි කතා කරොත් අපි කියමු අපි බට් කියන වචනේ කිව්වොත් ඒගොල්ලෝ ඒක ඒගොල්ලෝගේ පැරග්‍රාෆ් එකනේ බ කියලා කියාගෙන යනවා. එතකොට මම බ කියන්නේ බට් කියලා දැනගෙන හිටියේ නැත්තම් මට ඒක තේරෙන්නේ නැහැ. එතකොට ඔය ඒ වගේ වචන අපිට පුරුදු එහෙමනේ. my mother is a nurse කියලා කිව්වොත් my mom is a nurse කියලා කිව්වොත් අපිට අර වචනේ කරලා පුරුදුයිනේ. ඒගොල්ලෝ ඒක නිකන් වගාගෙන වගේ තමයි ඇහෙන්නේ. එතකොට කියන කිසිම දෙයක් ඒ දවස්වල තේරුන්නේ නැහැ. ඊට පස්සේ මම මේ පොඩ්කාස්ට් මුලින් අහන්න ගත්තා. ඊට පස්සේ මම ඒක අර ස්පීඩ් එක ස්ලෝ කරලා අහන්න ගත්තා. මට තේරෙනවද කියලා මම ලියාගත්තා. අරියා බට් කියන එක බ කියලා කියනවා ඇති. එතකොට එයාලා නිකන් ඒ කියන්නේ ඕනම ලොකු වර්ඩ් එකක සමහර මුල් වචනේ විතරක් ස්පෙල් කරනවා ඇති. ඒ කියන්නේ එයාලගේ පැරග්‍රාෆ් එකේ මට ඇහෙන්නේ එක වචනයක් විතරක් වෙන්නේ නැති. මේක ඒ කියන්නේ මම මෙහෙම මේ වචනේ මෙහෙම වාට ඇහෙන්න පුළුවන් කියලා මම අර ඉන්ටර්ප්‍රිට් කරලා නිකන් ගොඩාක් කල් යනකම් ඒක තේරුම් ගන්න ගොඩාක් මහන්සි ගත්තා. එතකොට පොඩ්කාස්ට් කාලයක් අහගෙන ඉන්නකොට මට එක්තරා කාලයක් වෙනකොට නිකන් අර කියන්නේ මොකද්ද කියලා තේරෙන්න ගත්තා. එතකොට ඒකත් එක්ක ලිස්නින් පේපර් එකක් කරන්න ගත්තට පස්සේ චුට්ටක් තේරෙනවා. ඒ වුණාට ඒ කියන්නේ මම මැඩම්ට කියලා තිය සමහරට මම පේපර්ස් කියලා මම අර එක දිගට කරේ නෑ. මට සතියක් තියනවා නම් වැඩ කරන්න මම ඒ සතියම ඒ කියන්නේ මම ලිස්නින් නම් මම සතියක් විතර කරනවා. එතකොට ලිස්නින් වල පළවෙනි දවස් දෙකේ ලිස්නින් පාර්ට් 1 විතරක් මම කරනවා. මට පේපර්ස්
මම හිතන්නේ මට පේපර්ස් 40ක් තිබ්බොත් මම ඒකේ ලිස්ටිං පාර්ට් 1 විතරක් එක දිගටම කරනවා. එතකොට මට ඒක ගොඩාක් උදව් වුණා අර කියන්නේ මං කියන්නේ මෙහෙම කරන්න කියලා නෙවෙයි. මන්ට කියන්නේ එක එක්කෙනාට මොන හරි ක්‍රම ඇති තමන්ගේ බ්‍රේන් එක හුරු කරගන්න මට කියන්නේ ඒ ස්ටයිල් එකට මගේ බ්‍රේන් එක හුරු කරගන්න ගොඩාක් ඒක උදව් වුණා. කියන්නේ මම දවසට ටාගට් එකක් මම අද දවසට පේපර්ස් 10ක් කියන්නේ රීඩිං රයිටිං ස්පීකිං ඒ වගේ සෙට්ස් 4ක් මම දවසට කරනවා කියලා ටාගට් එකට වැඩිය මට අර විදිය ගොඩාක් ප්‍රයෝජනවත් වුණා. එතකොට මම එක රීඩිං ලිස්නින් පාර්ට් 1 ගත්තොත් එහෙනම් මම පේපර්ස් 40ක්ම එක දිගට කරනවානේ. එතකොට මම එක පේපර් එකක් ගත්තාම ඒක මම ඉස්සෙල්ලා සාමාන්‍ය විදියට කරනවා. ඊට පස්සේ මම බලනවා මට ලකුණු කීයක් තියෙනවද? ඇයි මට අර අපි හිතුව මට ලකුණු 12ක් තිබුණා කියලා. 24න් මට 12ක් ලැබුණේ ඇයි? අනිත් 12 මට නැති වුණේ ඇයි කියලා මම ඉන්ටර්ප්‍රිට් කරලා බලනවා. එතකොට බැලුවොත් සමහර එතනින් 3ක් 4ක් තියෙන්න පුළුවන්. මට වර්ඩ් එක ඇහිලා ඒ වුණාට මම ස්පෙලිං මිස්ටේක්ස් කරලා. එතකොට මම දන්න විදිහට ස්පෙලිං මිස්ටේක් හැම එකක්ම ඒගොල්ලෝ සමහර ඒවා ඇක්සෙප්ට් කරනවා ඇති. ඒකට අර වර්ඩ් එකේ මීනින් එක සම්පූර්ණයෙන්ම වෙනස් වුණොත් ලකුණු නැහැ කියලා තමයි මම දැනගෙන හිටියේ. එතකොට ගොඩක් කලාවට සිංගියුලර් ප්ලූරල් වෙනස්කම් ඒ වගේ ඒවට තමයි මට ලකුණු නැති වෙලා නැත්. එතකොට ඒක හරි අපරාධ ලකුණක් නේ. අච්චර වේගෙන් කියාගෙන යන එක මම තේරුම් අරගෙන මට අර එස් අකුර දාන්න බැරි වුණ නිසා මට ඒ ලකුණ නැති වෙලා. එතකොට ඊළඟ පාර කරද්දි මම අර ඒවා ගැන ගොඩාක් කෙයාර්ෆුල් වුණා. අර මට ඇහෙන වචනවල මීනින් එක වෙනස් වෙන්නේ නැතුව මම ලියා ගන්න ඕනේ කියලා. එතකොට එස් අකුරක් එනවද කියලා බලන්න ඊට කලින් ඉංගියක් විදියට හරි හරි එනවද කියලා අහගෙන ඉන්න පුරුදු වුණා. ඊට පස්සේ මම ඒ ලිස්නින් පාර්ට් 1 ගත්තොත් ඒකේ එහෙම බැලුවා. ඊළඟට මම ඇත්තටම උත්තර ටික අර බ්ලැන්ක්ස් වල ලියාගෙන මම ආයෙත් අහලා බැලුවා. ඒක ඇහෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ඒක ඇත්තටම ඇහෙනවද? සමහර වර්ඩ්ස් තියෙන්න පුළුවන් ඇහුන්නේ නැති එක සාධාරණයි. මම ලියාගෙන ඇහුවත් මට හිතෙන ඕක ඔයාට ඇහුන්නේ නැති එක සාධාරණයි කියලා. තියෙන වචන දෙකක් තුනක් සමහරට අමාරු එකක තියෙන්න පුළුවන්. ඒක ගොඩාක් හොඳටම ඇහිලත් ඇහුන්නේ නැති ඒවාත් තියෙන්න පුළුවන්. එතකොට ඊළඟ සැරේ මම කන අහගෙන ඉන්නවා මම බ්ලැන්ක්ස් තියනවා මම බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන පැරග්‍රාෆ් එක කියවගෙන ඉන්නවා ඒ වචනේ ඇහි කියලා. එතකොට ඒ විදියට අර ඉන්ටර්ප්‍රිට් කර පේපර්ස් 40ක් විතර එක දිගට කරනකොට අන්තිමම පේපර්ස් වෙනකොට දැන් මුලින් ලකුණු 12න් පටන් ගත්තොත් අන්තිමම වෙනකොට 24න් 23ක් හරි 24ක් වෙන විදියට ගන්න පුළුවන් වුණා. එතකොට ඒ ලිස්නින් පාර්ට් 1 පාර්ට් 2 හැම එකක්ම එහෙමයි. මම ලිස්නින් පාර්ට් 2 ගත්තත් ඒ විදියටම තමයි මම සාමාන්‍යයෙන් ඉස්සෙල්ලා අහලා බලනවා. ඊට පස්සේ දෙවනි පාර මම ඒගොල්ලෝගේ ආන්සර්ස් එක තැලි කරලා මට ඇයි ඇහුන්නේ නැත්තේ ඇයි මට තේරිලා නැත්තේ ඒගොල්ලෝ කියන්නේ ගොඩක් කලාවට මම අපි උත්තර 4 ගත්තොත් පළවෙනි උත්තර දෙක මම ලේසියෙන්ම අයින් කරනවා. ඔය දෙන්න හරියන්නේ නැහැ කියලා. අර අන්තිමට වෙන දෙන්න තමයි එයාද මෙයාද කියලා අන්තිමට ගොඩක් කලාවට වැරදි එක්කෙනාව තමයි තෝරගන්නේ. එතකොට ඇයි මම අර අන්තිමට ආපු දෙන්නගෙන් අර හැමතිස්සෙම අයෝවා වැරදි එක්කෙනා තෝරගන්නේ කියලා පේපර්ස් ඔක්කොගෙම බැලුවට පස්සේ අනිත් ඊළඟ පාර මෙහෙම හිතන්න එපා. OET එක හිතලා තියෙන්නේ මෙහෙමයි. ඒ නිසා ඔයා මෙහෙම හිතන්න කියලා අර ඒ විදියට පුරුදු වුණා. එහෙම කරලා බලනකොට ගොඩාක් ඒ කියන්නේ මාක් එක ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් වුණා. එක්තරා කාලයක් තිබ්බ මේක හරියන්නේ නැහැ. මොන පිස්සුවක්ද මේක නම් කවදාවත් කරන්න හම්බෙන්නේ නැහැ කියලා නිකන් පේපර් එක කරන්න ගන්නවා ආයිත් කල්පනා කරනවා ආයිත් කරන්න ගන්නවා ආයිත් කල්පනා කරනවා මම මොකද්ද කරන්නේ දැන් සතියක් නිවාඩු තියෙනවා සතියක් කරන්න දෙයක් තේරෙන්නේ නැහැ ඒ වගේ يعني රුටින් පිස්සු වගේ හිටපු කාලයක් තිබ්බා ඊට පස්සේ එකපාරටම ටිකක් ආස හිතුණා අර කියන දේ ඇහෙන්න ගන්නවා තේරෙනවා ඊට පස්සේ රීඩිනුත් එහෙමයි රීඩින් පාර්ට් 1 කියලා ගත්තොත් ඒක මම හරි බයයි ටයිම් ස්ටාර්ට් ඔනවාට දැන් ටයිම් ස්ටාර්ට් වෙනවා කියනකොටම මට හරි බයයි. මට හොඳට මතකයි ඒ කියන්නේ එක්සෑම් එකට ගිහිල්ලත් අර පළවෙනි උත්තරේ හොයාගන්න බලනවා අහුවෙන්නේ නැහැ. දෙවෙනි උත්තරේ හොයාගන්න බලනවා අහුවෙන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ අර මේ ලෝකේ තියෙන හැම දෙයක්ම මතක් වෙනවා. ඔයා බබාව මේ අඬද්දි තමයි පාඩම් කරේ. දැන් ටයිම් යනවා. ඔයා දැන් විනාඩි 5ක් ඉවරයි. ඔයා තාම උත්තරයක් හොයාගෙන නැහැ. ඔයා ඉවරයි. අර ඒ විදියට ඒ කියන්නේ
සෙකන්ඩ්ස් ගානකට උනාට ලෝකේ තියෙන හැමෝම මතක් වෙනවා හස්බන්ඩ් මෙහෙ එක්කන් ආවා. ඔයා කොළඹ එක්සෑම් බුක් කරන්න නැතුව නුවර යන්න ඕනේ කියලා. එහෙම කියලා ඒ කියන්නේ රීඩින් වලට මං එච්චර රීඩින් පාර්ට් 1 කියන එක බයයි අර ටයිම් එකත් එක්ක යන නිසා ලිස්නින් නම් ඇහෙනවනේ. එතකොට මොනවා හරි ලියනවා. අරක කියන්නේ මමම කියවලා මමම හොයා ගන්න ඕනනේ. ඒකත් ඒ වගේ තමයි. අම්, ගොඩක් කලාවට අර හැම එකම එක්ස්ප්ලෝර් කරන්න පිස්සුවක් මට තිබ්බා. අර මැඩම් කිව්වා වගේ මම අර රයිටින් එක අන්තිමම දවස වෙනකොට ටිකක් අවුල් කරගෙන තිබ්බේ. ඒ කියන්නේ මට රයිටින් තමයි මුලින් ඉඳලම ප්‍රශ්නේ තිබ්බේ. මම සාමාන්‍යයෙන් ලකුණු අරගෙන පාස් වෙන මට්ටමට එනකොට අනිත් තුනම ලිස්නින්, රීඩින්, ස්පීකින් කියන එක කොහොමත් එක්සෑම් එක අනුව ඩිපෙන්ඩ් වෙනවා. පාස් නොවෙන්න පුළුවන්. ඒ වුණාට කියන්නේ මට පෞද්ගලිකව මම ඒක කරගන්න පුළුවන් කියන මට්ටමේ හිටිය. රයිටින් තමයි මට අම්, කොච්චර කරත් ඒ කියන්නේ කොහොම කරත් හරියන්නේ නැහැ කියන තැනකට තිබ්බේ. එතකොට මම මැඩම් එක කරේ ඔන්ලයින් ක්ලාස් විතරේ. මම මැඩම් ඇත්තටම ෆිසිකලි කවදාවත් දැකලා නැහැ. එතකොට අපිට මං හිතන්නේ අර එක්සෑම් එකයි අන්තිම ක්ලාස් එකයි අතර පොඩි ගැප් එකක් තිබ්බා. එක ක්ලාස් එකක් විතරයි කරන්න තිබුණේ. අපි හිතමු සතියක් කියලා. ඒ සතිය වෙනකොට කියන්නේ මට අර එක්ස්ප්ලෝර් කරන්න තියෙන පිස්සුව හින්දාම මම අර මැඩම් මට කිව්වා ඔයා YouTube එකේ තියෙන ඔප්ෂන්ස් බලන්න. ඒගොල්ලෝ එක එක විදිහේ ලෙටර්ස් ලියලා තියෙනවා. ඒ කියන්නේ ඔයාට ඕන දේ ගන්න කියලා. ඒ වුණාට මම අර YouTube එකේ තියෙන මොනවා හරි ඉන්දියන් channels බලලා ඒකෙන් ටික මම unnecessary මොනවා හරි ඇඩ් කරගත්තා. ඒ කියන්නේ ඒ ලියලා තියෙන විදිය ලස්සනයි. හිතන්නත් ලේසි අමාරුත් නෑ. මෙහෙම චුට්ටක් ලිව්වොත් හොඳයි කියලා මම අර මැඩම් කියපු ඒවාට අමතරව වැඩිපුර ටිකක් දාගෙන තිබුණා. ඊටසේ අන්තිමම දවසේ මට එවන්න කියපු ලෙටර්ස් ටිකට මම එහෙම ලියපු ලෙටර්ස් ටිකක් තමයි යවුවේ. එතකොට හෙට එක්සෑම් එක ලියන්න කියලා අපි කැන්ඩි ගිහිල්ලා මම හස්බන්ඩ් එක්ක අපි හෝටල් එකක ඉඳියේ ලාස්ට් ඩේ. එතකොට නිකන් නිදා ගන්න කලින් ක්ලාස් එක කරලා නිදා ගන්න කියලා තමයි ලෑස්ති වුණේ. ඊට පස්සේ මැඩම් ඒක බැලුවට පස්සේ කිව්වා අනේ ඔයා මේ මොකද්ද කරලා තියෙන්නේ කියලා. කියන්නේ මැඩම් බනිනවා කියන එක අලුත් දෙයක් නෙමෙයි කොහොමත් බනිනවනේ ඔයානම් ඔයාට නම් මෙහෙමනම් ඒ කියන්නේ ඔයාට කරගන්න කැපැසිටි තියෙනවා. හැබැයි ඔයා මෙහෙම කරොත් නම් පාස් වෙන්නේ නැහැ. ඔයා කතා කරනවා හොඳයි හැම එකම හොඳයි. උනට ඔයා unnecessary දේවල් කතා කරනවා කියලා අර නෑ ඇත්තටම දුක හිතන්න ඒ කියන්නේ හිතට වැදෙන විදියට කියනවා. එතකොට මං හිතුවා හරි දැන් මේ පාරත් හරියන්නේ කියලා තමයි හිතාගෙන හිටියේ. ඊට පස්සේ මැඩම් කිව්වා දැන් ඔයා ඒ කියන්නේ ලෙටර්ස් මම ලියපු ඒවා වැරදි ටික කියලා කරෙක්ට් කරානේ. කරෙක්ට් කරලා ඊට පස්සේ මට කිව්වා ඉදි යන්න කලින් ওই ලෙටර්ස් ටික ඔක්කොම ආයෙත් ලියලා එවන්න කියලා. එතකොට අපි අර කැම කන්න යන තමයි ලෑස්ති වෙලා හිටියේ. මම හස්බන්ඩ් ටිකව මට කන්න ඕනේ නැහැ. ඔයා ගිහිල්ලා කාලෙන්න කියලා මම ඒ ලෙටර්ස් ටික ලිව්වා. ලියලා මැඩම්ට යවුවට මැඩම් හොඳයි කියලා තිබ්බෙත් නෑ කියලා තිබ්බෙත් නෑ. එතකොට මම හිතුවා සමහරට හොඳයි නම් හොඳයි කියලා කියනවනේ නෑ කියලාත් එවල නැත්තේ නිකන් අන්තිම මොහොතේ මෙයාගේ ඔළුව අවුල් කරන්න ඕනේ නැහැ කියලා තමයි වන්නේ නැත්තේ. උනාට හොඳ නෑ තමයි කියලා හිතාගෙන තමයි හිටියේ. ඊට මට හොඳට මතකයි මම එක්සෑම් එකට ගියාට පස්සේ මම හිතාගෙන හිටපු පිස්සු විදිය ටිකක් අමතක කරලා මැඩම් අර ලාස්ට් මිනිට් මට අර බන කියපු ටික මතක් කරගෙන තමයි මම ලෙටර් එක ලිව්වේ. එතකොට මම ඒ නිසා තමයි කියන්නේ මැඩම් හම්බුනේ නැත්තම් සමහරට මම ගොඩාක් ඒ කියන්නේ මම තනියෙන් පාඩම් කරා. මම හිතන්නේ හැමෝම තනියෙන් පාඩම් කරන්න ඕනේ. කියන්නේ මැඩම්ටවත් කියන්නේ අපි A level බයෝ කරොත් අපි හැමෝම ගොඩාක් පාඩම් කරලා තියෙනවානේ. S3ක් ගත්තත් හැමෝම පාඩම් කරලා තියෙනවා. පාඩම් නොකර කියන්නේ ක්ලාස් එකේ කරන ටික විතරක් කරලා කවුරුත් කරන්නේ නැතුව ඇති. එතකොට තනියෙන් ඒ කියන්නේ කාටවත් දෙන්න බෑනේ. ඒ කියන්නේ ක්ලාස් කවුරු හරි කෙනෙක් ලොන් ටයිම් ක්ලාස් එකක් කරනවා නම් දවස් දෙක තුනක් එක දිගට කරනවා නම් එතන ලොකු කාලයක් එද වෙනවා ඇති. ඒ වුණාට පාස් ඒ කියන්නේ එකෙන් සාමාන්‍යයෙන් ටිකක් කරගන්න පුළුවන්. ඒ වුණාට ෂෝට් ටයිම් එකකින් එක්සෑම් එක පාස් වෙන්න කියන තැනට එන්න ඒ කියන්නේ ඒකම ලොකු ටයිම් එකක්. කියන්නේ OET වලට අදාළව OET ලෝකේ මොනවා හරි කර කර අර ටයිම් පාස් කරන්න ඕනේ. මං හිතන්නේ තනියෙන් ඒක කරලා කියන්නේ කාටවත් තේරුම් කරන්න බෑ. කියන්නේ මම හොඳටම දන්න මැඩම්ටවත් කාටවත් ඒක මගේ මොළේටම තේරුම් ගන්නවා මිසක් අර ඇයි මේ ආන්සර් එක ගහන්න නැතුව මේක තෝරගත්තේ කියලා මමම කරලා හිතා ගන්නවා මිසක් ඒක කාටවත් කොහොමවත් දෙන්න බෑ. මේ එක්සෑම් එකේ නම් කොහොමවත් බෑ. කියන්නේ හැමතිස්සෙම අලුත් ක්වෙස්චන් අලුත් විදියක් නේ එන්නේ. එතකොට අර
මට එක්සෑම් එක ලියන වෙලාවෙත් මතක් ඒ කියන්නේ මට අර දැන් මම අර හොයාගත්තු ඉන්ෆෝමේෂන් මතක් වුණාට මම ඒ මොනවත් ලිව්වේ නැතුව අර මැඩම් ලාස්ට් මිනිට් කියපු විදිහට තමයි ලිව්වේ. එතකොට සමහරට මම හැමතිස්සෙම විශ්වාස කරනවා ඒ ලාස්ට් දැන් මම හිතුවා අපි ක්ලාස් එක ඊට සතියකට කලින් ඒකත් කරලා ඉවර කරා නම් සමහරට පාස් වෙන්නේ නැහැ. අර ලාස්ට් මිනිත් බැනුම් ටික ආපු නිසා තමයි ඔකනම් ලියන්න එපා මදාරා ඔකනම් ලිව්වොත් ඔයා ඉවරයි කියලා ලියන්න නැතුව මැඩම් කියපු විදිහට ස්ටික් වෙලා ඒ විදිහටම මේ එක්සෑම් එක වෙලාවට ලිව්වේ. ඒක නිසා තමයි. එතකොට ඒ නිසා මම අර ජීවිතේ හම්බුණ එක අයගෙන් මැඩම් කියන කෙනා හම්බෙන් හම්බෙලා අර අපි කියනවනේ දෛවයේ විසින් ඔයා මොනවා හරි කරපු පිනක් නිසා තමයි ඒක උනේ කියලා. ඒ නිසා එහෙම විශ්වාස කරන විදියට හම්බුණ මිනිස්සෙක් තමයි මැඩම්. That's a lot to take in. Thank you so much, Madara. Madara, thank you. අද මාත් එක්ක සම්බන්ධ වුණාට ඔයාගේ experience එක අනිත් කට්ටියට කියන්න පුළුවන් වුණාට ඒ කට්ටිය දේවල් grab කරගනි. ඔයා නිසා ඔයාගේ කතාව අහලා තව කවුරු හරි inspire වෙයි. තව කවුරු හරි ඒ challenges overcome කරයි. ඉතින් අපිට ඇත්තටම කරන්න පුළුවන් මනුස්ස විදිහට ඒක මම ඇත්තටම මේ සක්සස් එපිසෝඩ් වලින් බලාපොරොත්තු වෙන්නෙත් ඒක මොකද ගොඩක් වෙලාවට මම දන්නවා මම ගොඩාක් ස්ටුඩන්ට්ස්ලාත් එක්ක වැඩ කරනවා ඉතින් හැමෝටම තියෙන එකම ප්‍රශ්න ටික බබාලගේ ප්‍රශ්න වැඩ කරන තැන ප්‍රශ්න එකම ප්‍රශ්න හැබැයි ඒව ඕවර්කම් කරලා එයාලගේ තියෙන ඇටිටියුඩ් එක ලස්සනට හදාගෙන යන කට්ටිය අද ඉන්න තැන දැක්කහම අනිත් කට්ටියත් එකකින් ඉන්ස්පයර් වෙයි කියලා මට හිතෙනවා ඒ නිසා තමයි මම මේ වගේ දෙයක් කරන්න පටන් ගත්තේ ඉතින් thank you so much again මාත් එක්ක අද join වුණාට um, thank you again and I wish you all the best for your future Madara. Thank you very much, madam.